Hi everyone, welcome my YouTube channel. මගේ YouTube channel එකේ මම කරන පළවෙනි vlog එක තමයි මේ. අද අපි යමු බණ්ඩාරවල තියෙන ලස්සන පන්සලකට. ඒ තමයි කුඹල්වෙල මහමෙවුනා භාවනා අසපුව. අසපුවට පහළින් ධම්ම තියෙන පඩිපෙළ දිගේ ඔයාලට එන්නත් පුළුවන්. නැත්තම් වාහනයකින් වගේ එනවා නම් ඉහළ මාලයට ඇවිල්ලා එතන ඉඳන් ඔයාලට පන්සල ඇතුළට යන්නත් පුළුවන්. උඩමළුවේ ඉඳන් පන්සල ඇතුළට යන්න තියෙන්නේ මේ වගේ වතුර පාරක් ගලාගෙන යන පුංචි පඩිපෙළකින්. මේ පුදබිමේ වැඩ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ 2007 වර්ෂයේදී. සෑය නිර්මාණය කිරීමේ වැඩ කටයුතු 2011 වර්ෂයේදී ආරම්භ කරලා තියෙනවා. දැන් ඒ පුදබිම සර්ව සම්පූර්ණ අසපුවක් බවට පත් වෙලා තියෙනවා. කුඹල්වෙල අසපුවේ භාවනා කොට 35ක් පමණ තියෙනවා. භික්ෂුන් වහන්සේලා 29ක් පමණ වැඩ වාසය කරනවා. ඒ වගේම මේ විහාර බිම තුළ විදේශිකයන්ටත් නේවාසිකව භාවනා කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීලා තියෙනවා. අපි හැමෝම ආසයි නිදහසට. පන්සල් වලට තියෙන්නේ හිතට පුදුමාකාර සැනසීමක් ගෙනත් දෙන්න පුළුවන් බලයක්. හිතන්නකෝ ඒ බලයට සුන්දර පරිසරයක් එකතු වුනහම මොන වගේද කියලා. කුඹල්වෙල අසපුවේ මල් චිත්‍ර වගේම වෙනස් විදිහේ කැටයම් ප්‍රතිමාත් දකින්න පුළුවන්. මේ කුඹල්වෙල භාවනා අසපුවට සත්බුදු මහා විහාරය කියලාත් කියනවා. මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 1300ක් උසින් තමයි කුඹල්වෙල අසපුව පිහිටලා තියෙන්නේ. ඒ වගේම බණ්ඩාරවැල ඉඳලා කිලෝමීටර් 8ක් දුරිනුත් ඇල්ල ඉඳලා කිලෝමීටර් 5ක් දුරිනුත් කුඹල්වෙල මහා විහාරය පිහිටලා තියෙනවා. ඇත්තටම මේ කුඹල්වෙල භාවනා අසපුවේ සුන්දරත්වය කියලා නිම කරන්න බෑ. හරිම ලස්සනයි. මුලින්ම මුඩුබිමක් විදියට තිබුණ මේ විහාර බිම ස්වාමීන් වහන්සේලා වගේම ප්‍රදේශවාසීන්ගේ සහයෙන් තමයි ලස්සන විහාර පින්බිමක් බවට පත් වෙලා තියෙන්නේ. මේ සඳහා ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ දායකත්වයක් ලැබිලා තියෙනවා.
ඇත්තරම මේ පින්බීම අපේ හිත නිවන තැනක්. අපි ඔක්කොම ප්‍රශ්න අමතක කරලා කඳු දිහා මේදුම දිහා බලාගෙන ඉන්නකොට දන්නම නැතුව කාලය ගෙවිලා යනවා. ඇල්ල සුන්දර කරන දේශීය විදේශීය සියලු දෙනාම ආකර්ෂණය කරගන්න ස්ථානයක් තමයි මේ කුඹල්වල භාවනා අසපුව. ඇල්ලේ ලස්සන විඳින්න පුළුවන් හොඳම තැන තමයි කුඹල්වල භාවනා අසපුව. බිමට ඇවිත් තියෙන මීදුම් කැට පොඩ ඉහළට නැගලා යනවා. ඒක ඇහැට කියන්න බැරි තරම් සුන්දරත්වයක් එනවා. බණ්ඩාරවෙල හරි ඇල්ලේ හරි යනවනම් අනිවාර්යෙන්ම යන්න ඕනි තැනක් තමයි කුඹල්වල භාවනා අසපුව. එහෙනම් යාළුවනේ මං ගිහින් එන්නම්. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු.